අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. අද වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ ඩිස්කනෙක්ට් වෙලා තියෙන ඩයලොග් VIO මේ මිනි ඩිවයිස් එකක් කොහොමද ඒකේ ඇප් පාවිච්චි කරන්න කියලා. ගොඩක් කට්ටිය YouTube වගේ ඇප් යූස් කරන්න පාවිච්චි කරනවා මේ ඩයලොග් VIO හබ් එක. කලින් නම් මේක මේ දීලා තිබ්බා මෙයාලගේ ඩිස්කනෙක්ට් වෙලා තිබ්බත් මේ ඇප් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ඊට පස්සේ අලුත් අප්ඩේට් එකකින් පස්සේ පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා මේ එතන ඔන්නකොට කෙලින්ම එර මැසේජ් එකක් එනවා. එතනින් එහාට මුකුත් රන් වෙන්නේ නැති. මේක කරන්න වෙන්නේ මේකේ මේ ඩිෆෝල්ට් ලොන්ච් ඇප් එක මාරු කරන්න ඕනේ. මේ ඩිසේබල් කරලා වෙන එකක් දාගන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. එකම දේ මේකේ පළවෙනි පාර මේක වොයිස් කමාන්ඩ් එකක් දීලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. මම නම් මේක මේ වොයිස් කමාන්ඩ් එකක් දීලා වීඩියෝ එක කරන්න ඕන නිසා මේක මේ රීසෙට් කරගත්තා. මෙතන මෙනු එකට එන්නේ නැත්තම් මේකේ කෙලින්ම එන්නේ මේ එරර් මැසේජ් එකක්. ඒක ආවට පස්සේ මුකුත් මේ කරගන්න බැරි වෙනවා. ඒක වොයිස් කමාන්ඩ් එකක් දීලා තමයි සෙටින්ග්ස් වලට යන්න තියෙන්නේ. ඒක දෙන හැටි මම වීඩියෝ එකේ අන්තිමේට පොඩි වීඩියෝ කෑල්ලක් දාන්නම්. ගන්න විදිහ එක ඔයාලට කරන්න තියෙන්නේ මේක ඔන් වෙලා එනකොටම මේකේ වැටෙනවා VIO මේ ඩයලොග් VIO ප්ලස් කියලා මේ වෝල්පේපර් එක ලොගෝ එකක්. ඒක වැටෙන්න කලින් මේ රිමෝට් එකේ තියෙනවා මෙතන මේ වොයිස් කමාන්ඩ් දෙන බටන් එක. ඒක ප්‍රෙස් කර ඉන්නකොට මේක රතු පාටට බ්ලින්ක් වෙනවා. මම වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඒක මේ බලන්න කට්ටිය නැත්නම් වීඩියෝ එකේ මුලින්දම වීඩියෝ එක දික් වෙන නිසා ඒක අන්තිමට දාන්නම්. ඕනේ කට්ටිය අවසානට තියෙනවා බලන්න. නැත්නම් මේ ටීවී එක ඔන් වෙනකොටම අර ලොග් එක එනකොටම මේක ඔබ මේ ඔබන්න. එතකොට මෙතන මේ Google Assistant එක එනවා මේ voice command එකක් දෙන්න. ඒක එතකොට ඔයාලා YouTube කියලා මේ දෙතුන් පාරක් කියන්න මෙතන පල්ලෙහින් වැටෙනකන් මේ YouTube කියලා. එතකොට කෙලින්ම YouTube app එක ඔන් වෙනවා. අර error message එක ඉන්න කලින් එක දෙන්න ඕනේ. ඔන් වෙනකොටම මේ දාන්න dialog VIO කියලා වැටෙන්න කලින් කළු පාර මේ black screen එක එනකොටම බටන් එක press කරලා ගන්න වීඩියෝ එකක් අන්තිමේට දාන්නම් මේ වීඩියෝ එකේ අවසානට. වැඩේ කරගන්න බැරි කට්ටිය එක චුට්ටක් බලන්න. නැත්නම් එතනින් අරන් ඔයාලට කරන්න තියෙන්නේ YouTube app එක ආවට පස්සේ මේ ආපහු voice command එකක් දෙන්න settings කියලා. එතකොට මෙන්න මේ ටික එනවා. මේකේ app වලට ගිහිල්ලා ඉස්සරහම කරන්න ඕනේ මෙන්න මේ වගේ මේ වෙනම launcher app එකක් ගන්න. මම මේ TV launcher කියන app එක ගත්තා. මේ Play Store එකට ගිහිල්ලා මෙතනින් download කරගන්න පුළුවන්. open දීලා මේ වෙනම ඕනේ launch app එකක් ඉස්සර ඒක install කරගන්න. ඒක දාගත්තට පස්සේ ලේසි වැඩේ කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකේ device setting වලට ගිහිල්ලා මේ මෙන්න මේ developer option on කරගන්න ඕනේ. ඒක කරගන්න කට්ටිය නම් ගොඩක් කට්ටිය දන්නවා. අර ෆෝන් වල වගේ මේ වලට ගිහිල්ලා මෙන්න මේක උඩ 3-4 පාරක් මේ ප්‍රෙස් කර ඉන්නකොට වැටෙනවා මේකේ මේ developer option open වුණා කියලා. ඊට පස්සේ ඒකට ගිහිල්ලා මෙන්න මේ USB debug කියන එක on කරගන්න ඕනේ. ඒක off තියෙන්නේ. ඒක on කරගන්න. ඒක on කරගෙන මෙන්න මේ select debug app කියන එකට ගිහිල්ලා මේක මේ nothing කියලා තියෙන්නේ මෙන්න මේක දාගන්න. එච්චරයි මේකෙන් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මම link එකක් දාලා තියන්නම් මේ වීඩියෝ එකේ description එකේ. මේකේ ඕනේ මේ මෙන්න මේ පොඩි කෝඩ් පහක් තමයි run කරන්න තියෙන්නේ. මේ කෝඩ් ටික තියෙන එකයි මේ පොඩි tool එකක් download කරගන්න තියෙනවා. ඒකත් මේ ඕනනම් ගන්න link එක දාලා තියන්න. නැත්නම් මේ ෆයිල් එක දාලා තියන්නම්. මේ ලේසි විදිහකට download කරගන්න. අර මේ ලොකු වැඩක් නෑ. පුංචි වැඩක් කරන්න තියෙන. ඊට පස්සේ මේ ඔයාගේ PC එකත් කනෙක්ට් කරගන්න ඕනේ මේ VIO device එක කනෙක්ට් කරලා තියෙන Wi-Fi එකටම. දෙකම same Wi-Fi එකක තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක තමයි මේ
මේ ෆෝල්ඩර් එක ඔන් කරගන්න මේ අර මම කියපු ලින්ක් එකට ගිහිල්ලා මේක තමයි මේ ලින්ක් එකකින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් මම ඩිරෙක්ට් දාලා තියන්නම් ෆයිල් එක. ඒක මේ එක්ස්ට්‍රැක්ට් කරලා ඒ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා මෙතන ටයිප් කරන්න cmd කියලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ කෝඩ් ටික එකින් එක රන් කරන්න තියෙන්නේ මේකේ. හරියට කෝඩ් ටික පිළිවෙලට දාගන්න. මේ වෙනස් වුණොත් වැඩේ චුට්ටක් අවුල් යයි. ලොකු වැඩක් නෑ, විනාඩි 5ක වැඩක් තියෙන්නේ. මෙන්න මේක පළවෙනි කෝඩ් එක දැම්මට පස්සේ මෙතන පෙන්නන ඔයාගේ view mini එකේ තියෙන IP එක. ඒක මේකෙන් බලන්න බෑ නම් ඕන ඩිරෙක්ට් මේ මෙතනින් බලා ගන්නත් පුළුවන්. ඔයාගේ මේ ඩිවයිස් එක කනෙක්ට් වෙලා තියෙන IP එක. මේකම මේ network serial number කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා කනෙක්ට් වෙලා තියෙන IP එක 192.168.8.123 කියන එක. ඒක අරන් මෙන්න මේ කෝඩ් එක එඩිට් කරගන්න මුල් ටික නම් දාලා තියෙන අන්තිමට ඔයාගේ මේ ඩිවයිස් එකේ තියෙන කෝඩ් එක දාගන්න මෙතනට. මෙන්න මේක දැම්මට පස්සේ මගේ නම් මේක මේ ඩිවයිස් එකෙන් සම්පූර්ණ anytime access දුන්නා මේ ADB මේවා කරන්න. මෙතන TV එකේ වැටෙයි මේ access දෙනවද කියලා. මේක කමාන්ඩ් එක මේ රන් කරනකොටම ඒක ඕකේ කරගන්න TV එකෙන්. ඒක රන් කරාට පස්සේ ඊළාට ගහන්න ADB shell කියලා. එතකොට මෙන්න මෙතන පෙන්නනවා මේ වගේ ඩිවයිස් එක DV 67H ඩයලොග් කියලා ඩොලර් මාක් එකක් එක්ක. ඊට පස්සේ මෙන්න මේකත් කොපි කරලා දාගන්න. මේක දැම්මට පස්සේ ඔයාගේ ඩිවයිස් එකේ දැනට තියෙන මේ launcher app ටික පෙන්නනවා මෙතන. මේ මං අන්තිමට ගත්ත එක තමයි මේ package.com google.android launch learn back launcher කියලා තියෙන එක තමයි මම අර ඩවුන්ලෝඩ් කරලා තියාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක රන් කරන්න. එතකොට ඔයාගේ දැනට මේ TV එකේ දාලා තියෙන ඩයලොග් ලගේ VIU මේ TV app එක ඒක තමයි disable කරගන්න ඕනේ. ඒක disable වුණාම ප්‍රශ්නේ හරියනවා. හරි. මෙතන දැම්මම මේ වැටුණා මේක disable වුණා කියලා. ඕනනම් මේ command එකෙන් ආයෙ මෙතන enable දාලා කරගන්නත් පුළුවන්. නැත්නම් මේ TV එකෙන් මේව කරගන්නත් පුළුවන්. හරි. ඒක අයින් වෙනකොට මෙන්න මේ අර මන් දාපු app එක ආවා. මේක මොන විදිහකට සන්ට හදා ගන්න පුළුවන්. මේ ඔක්කොම app ටිකත් මේකේ තියෙනවා. අරට වඩා වැඩි ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඕන්න මෙතන dialog tier මේව එකක් තියෙනවා. මේ මේකේ settings ටික තියෙනවා. ඕනනම් වෙන launch app එකක් දාගන්න. මේ මම ලේසියට මේක දාගත්තේ වැඩි ලේසි නිසා. සර්ච් කරලා වෙන එකක් දාගන්න උනත් පුළුවන් ඔයා කැමති එකක්. නැත්තම් මේකම අරන් කස්ටමයිස් කරගන්නත් පුළුවන්. මේ තියෙනවා මෙතන දැන් දාලා තියෙන app එක. මේක all app වලට ගියපුවාම මෙතන තියෙනවා disable කරපු app එක. ඕනනම් මෙතනින් ගිහලා ඔයාට අවශ්‍ය වුණොත් ආපහු මේක දාගන්නත් පුළුවන්. නෝක තමයි වැඩේ තියෙන්නේ. ඊට පස්සේ මේ
ගැටලුවක් නැතුව ඔයාට YouTube පාවිච්චි කරනවා නම් හරි වෙන Play Store එකේ app දාගෙන පාවිච්චි කරනවා නම් හරි පාවිච්චි කරගන්න පුළුවන්. මේ ආය ඔන් වෙනකොට අර මේ error එක එන්නේ connection එක disable මේ disconnect තියෙන්නේ කියලා වැටෙන එක. ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේක පාවිච්චි කරන්න බෑද කියලා මැසේජ් එකක් දාලා තිබ්බා එක්කෙනෙක් මොකක් මේ කොහොමද කරන්න කියලා වීඩියෝ එකක් දෙන්න කියලා. ගොඩක් කට්ටිය මම දැක්කා මේකට FB එකේ එහෙම එක ගණන් ඉල්ලලා තියෙනවා මේක මාරු කරන්න කොහොමද හදන්නේ අර මේ කියලා. ඔයාටම කරගන්න පුළුවන් මේ හැම එකෙම වීඩියෝ තියෙනවා. ගොඩක් කට්ටිය දැන් අර පුරුදු වෙලා ඉන්නේ ලේසියට කාට හරි සල්ලි දීලා වැඩේ කරගන්න. මේ ඒ නිසා එහෙම කරන්න එපා. රිස්ක් එකක් අරන් පොඩ්ඩක් try කරලා බලන්න. කොහොමත් connection එක disconnect වෙලා තියෙන ඒවන්නේ. එතකොට මේ රිස්ක් එකක් අරන් පොඩ්ඩක් හොයලා බලන්න. ඕනේ තරම් YouTube එකෙත් වීඩියෝ තියෙනවා. එක මේ language වලින් කරපුවා තියෙනවා. නැත්තම් ලේසියෙන් වැඩේ තමයි දන්නේ නැති ඕන දෙයක් මේ chat GPT එකෙන් ඔයාට ඕනේ කෝඩ් එකක් සර්ච් කරගන්න පුළුවන්. ඒ වගේ එකක් පාවිච්චි කරලා වැඩේ කරගන්න try කරන්න. මේ ඔයාලටම ඔය අන්ලොක් කරන ඒවා එතකොට මේ වගේ පොඩි වැඩ කරගන්න පුළුවන්. මේ කාටවත් බොරුට සල්ලි දීලා වැඩේකට දාගන්න ඕනේ නැහැ. දන්න දෙයක් තියෙනවා නම් මේ පුළුවන් විදියට වීඩියෝ එකක් දාන්න. මොනවා හරි ගැටලු තියෙන ඒවා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අපේ FB page එකට හරි මැසේජ් එකක් දාන්න පුළුවන් ටයිම් එකට. මේ ඔයාලට හෙල්ප් එකක් දෙන්නම්. දාන ටයිම් එකේ මොන් ටයිම් රිප්ලයි කරන්න බැරි වෙයි. ටයිම් එක තියෙන විදියට මේ හෙල්ප් එකක් දෙන්නම්. කොහොම හරි වැඩේ කොට දාගන්න ලොකු අමාරුවක් නෑ. try කරලා බලන්න. මේ තනියම කරගන්න පුළුවන් ලැප් එකක් විතරයි ඕන වෙන්නේ. ඔන්න වීඩියෝ එක හදනකොට ටයිම් එකක් තියෙනවා. හරියටම 12යි 4යි වෙලාව. හරි එහෙනම් මේක අවසානට දාන්නම් අර මං කියපු වීඩියෝ එකත් මේ වොයිස් කමාන්ඩ් එකක් දෙන බලලා වැඩේ ගොඩ දා ගන්න කට්ටිය. එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මැසේජ් එකක් දාලා තියන්න. රිප්ලයි එකක් දාන්න. එහෙනම් ජය වේවා කට්ටියටම. YouTube